මගේ මේ කකුල්වල නහර ගැට ගැසීම තිබුණා අවුරුදු 11ක් විතර තිස්සේ. මම 2014 දී ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා පෙන්නුවම ડોක්ටර් කිව්වා මට මේක මේ ඔපරේෂන් කරන්න ඕනේ කියලා. එක කකුලක් ලේසර් කරා අනිත් කකුල ඉන්ජෙක්ෂන්ස් ගැහුවා. ඉතින් ටික කාලයක් හිටියා. ඉන්නකොට අවුරුදු දැන් 5කට විතර උඩදී තුවාල වගේ ආව මේ කකුල් වල යටි හරිය මේ ඇස් වටේ ළඟලට බෙහෙත් දැම්මේ දැන් අවුරුදු 5කට උඩදී වගේ තමයි ඉඳලා බෙහෙත් දාන්න ගියේ. බෙහෙත් දැම්මට ඉතින් මට එන්නෙන් ටිකක් කකුල නවන්න කරන්න දිගාරින්න අමාරුයි. කකුල ටිකක් කළුත් වුණා ගොඩක්. ඒක මේ මට තේරුණා ලේ ගමනේ හරියට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ගොඩක් දැන් අවුරුදු 5ක් කරාට මට තේරුණා හරියන්නේ නැහැ කියලා මේක. අර වාත රක්තෙදි වෙන්නේ අර ලේයි වාතයයි දෙකම දූෂණය වෙලා තියෙන හාග ඇතුලේ. එතකොට අර ලේ හිර වෙලා නහර තද වෙලා ලේ ගමන බාධායි. ඊට පස්සේ තුවාලේ සනීප වෙන්න කොච්චර ප්‍රතිකාර කළත් තුවාලේ සනීප වෙන්නේ නැහැ. මොකද අර ලේ ගමන බාධා වෙලා තියෙන්නේ. නහර හිර වෙලා තියෙන්නේ. ඉතින් අර තුවාලට ප්‍රතිකාර තුවාලේ සනීප වෙන්න ප්‍රතිකාර කරන ගමන් අපි අර මේ තෙල් බෙහෙත් වලින් මේ නහර දිගහැරෙන්නත් ඒ ට්‍රීට්මන්ට් එක කරගෙන යනවනේ. ඒකෙන් තමයි අම්මට ගොඩක් අඩු උනේ. මට දැන් තේරෙනවා ටික අර ඉස්සර වගේ නෙමෙයි තද ගතියත් අඩුයි. කකුල් වල ගොඩක් ඇවිදින්න වගේත් පුළුවන්. ඊපස්සේ තමයි මේ ડોක්ටර් හම්බෙලා මේ එන්න පටන් අරන් දැන් සුමානයක් විතර දවස් 6ක් විතර ආවා. දැන් නම් මට ගොඩක් හොඳයි ඉස්සෙල්ලා තිබුණට වඩා. දැන් මේ හොඳ සනීපයක් දැනෙනවා. ඉස්සර හරියට කකුල රිදුනා. නවන්න බෑ, දිගාරින්න බෑ, විදින්න බෑ, හිටගෙන ඉන්න බෑ. මම හැම වෙලේම ඉඳගෙනම ඉන්නේ. මට කකුල් ඇඟිලි නවන්න බෑ. ඒ හරිය කළු වෙලා නිදා ගන්න බෑ හරියට. ඉතින් දැන් මේ සෑහෙන්න දැන් දවස් 5ක් වෙනවා අදට මේ ડોක්ටර් ළඟට ඇවිල්ලා දැන් ડોක්ටර්ගේ මේ හොඳ මේ ට්‍රීට්මන්ට්ස් නිසා මට දැන් කකුල ටිකක් තරමකට හොඳයි. ඒ කියන්නේ හොඳට ඇවිදින්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්. මේ ડોක්ටර් මට වෙන්නේ දාන බෙහෙත් ගොඩක් ඇඟට අල්ලනවා. හරි සනීපයකුත් දැනෙනවා. අර ඉස්සර තරම් වේදනාවක් එක්කම ඔක්කොම දැන් අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ මට තේරෙනවා මේ ડોක්ටර්ගේ බෙහෙත් හොඳයි කියලා. මම ඒකයි අර දිගටම එන්න ඕනේ මේ ડોක්ටර් ළඟටම. මොකද ඒ ડોක්ටර්ගේ කරන තාත්තු හරිම හොඳයි. හරි සනීපයි ඇඟට. ඔව්. කිසි කරදරයක් නැහැ. රිදෙන්නෙත් නැහැ. අර ඉස්සෙල්ලා තිබිච්ච රිදීමත් අඩුයි. ගොඩක් හොඳයි කියලා මට දැන් තේරෙනවා. ටිකක් සනීපයක් වගේ දැනෙනවා මට. තුවාලත් දැන් තරමකට හොඳ වෙලා තියෙන්නේ. අර ඉස්සර තිබිච්ච තුවාලවල අර ගතිය දැන් අඩු වෙලා දැන් හොඳ වෙලා තියෙන්නේ. ඉස්සර අර හැරවාව තුවාල වලින් මේ ජරාව වගේ ටිකක් අමුතු ගන්ධයක් වගේ එනවා තුවාල වලින් අර හැරව නිසා. දැන් ඒ ගතිය ඔක්කොම අඩුයි. දැන් ඒ කිසි දෙයක් නෑ. දැන් හොඳට වේලිලා මේ ડોක්ටර් දැන් දවස් 3ක් 4ක් 5ක් විතර දැන් දාපු බෙහෙත් වලින් සෑහෙන්න ගොඩක් ගුණයක් තියෙනවා මට. අන්තික බොන්නත් පොඩ්ඩක් බෙහෙත් දුන්නා කසායක්. ඒක නිසා ගොඩක් ගුණයි මට. මට ඒක තේරෙනවා හොඳටම. මේ වාත රක්ත රෝගියාගේ පාදත් ඇත්තටම මේ නහර ගැට ගැහිලා කළු වෙලා ඇවිද ගන්නත් බැරි තරමට තමයි තිබුණේ. දැන් මේ ඇඟිලි නැවෙනවා. මේ ඇත්තටම කළු වෙලා තිබුණේ නිකන් දර කෝටු වගේ වෙලා තිබුණේ කකුල නේද අම්මා? කකුල මේ අර දර කෝටු දෙයක් වගේ තිබ්බේනේ. වේලිලා ඇඟිල්ලක්වත් නවන්න බෑනේ. දැන් නැවෙනවා. සද්දෙ වුණත් එන්න ඇඟිලි ඇට කැඩෙන බව.